ඔව් රිවර්ස්ටන් කියන්නේ කාලෙකින් බලපු ඉතාමත්ම ප්‍රබල චිත්‍රපටයක්. මම ප්‍රබල කියලා මම අදහස් කරන්නේ සිනමාව කියන්නේ රූපයෙන් කරන හරබයක්, රූපමය හරබයක් විදිහට මම අර්ථ දක්වන්නේ. ඉතින් මම හිතන්නේ මේ රූප මාධ්‍ය පාවිච්චි කරන ඉහළම සිනමා කාර්යයක් විදිහට තමයි මම රිවර්ස්ටන් චිත්‍රපටය දකින්නේ. අපි චිත්‍රපටයක් බලනකොට චිත්‍රපටයක් විඳිනකොට ප්‍රේක්ෂකව විදිහට අපි අපේ චිත්‍රපටයක් හදාගන්නවා. අපේ හිතේම වෙන චිත්‍රපටය තමයි අපි හදාගන්න චිත්‍රපටය තමයි චිත්‍රපටය වෙන්නේ, සැබෑ චිත්‍රපටය වෙන්නේ. එහෙම නැතුව සිනමාකරුවා පෙන්වන චිත්‍රපටියවත් සිනමාකරුවාගේ හිතේ තියෙන චිත්‍රපටියවත් ඒ සිතිවිලි රූපවත් නෙවෙයි සිනමාව කියන්නේ ප්‍රේක්ෂකව හදාගන්න චිත්‍රපටිය. ඒක එක අර්ථකථනයක්, ඒක මගේ අර්ථකථනයක්. මම හිතන්නේ රිවර්ස්ටන් චිත්‍රපටිය බලනකොට මම මේ චිත්‍රපටිය දෙපාරක් බැලුවා. දෙපාරක් බලනකොට මට හිතුණු දෙයක් තමයි මේ චිත්‍රපටිය තව පාරක් බලන්න පුළුවන් නම් හොඳයි කියන එක. මොකද අපි චිත්‍රපටියක් අර ගඟක් ගලනවා වගේ ඒ චිත්‍රපටිය විඳින හැම අවස්ථාවකම අපේ ඔළුවේ අපි හදාගන්න, අපේ මනසේ අපි හදාගන්න, අපේ හදවතේ අපි හදාගන්න චිත්‍රපටිය වෙනස්. මම හිතන්නේ ඒ රූපමය ගතිය මේ චිත්‍රපටියේ ඉහළින්ම තියෙනවා. මම හිතන්නේ මේ චිත්‍රපටිය මිනිස්සු වැළඳ ගන්නවා වගේම හොඳ සිනමා කෘතියක් විදිහට ඉතිහාසගත වෙනවා.